හරි. අපි අද මේ අර්ධාකලක පරිපත සම්බන්ධව එහෙම නැත්නම් අපි කියනවා මේ half adder පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. adder පරිපත මොකටද අපි adder පරිපත පාවිච්චි කරන්නේ? adder පරිපත අපි පාවිච්චි කරන්නේ බිටු එකතු කිරීම සඳහා නේද? adder කියන වචනේම තේරුම එකතු කිරීම. ඒතර බිටු එකතු කිරීම සඳහා තමයි අපි adder පරිපත පාවිච්චි කරන්නේ. එතනදී මේ අපි භාවිතා කරන මේ half adder එහෙම නැත්නම් කියනවා අර්ධාකලක පරිපත වලින් කරන්නේ මොකක්ද? අර්ධාකලක පරිපත වලින් කරන්නේ බිටු දෙකක් එකතු කිරීම. එතනදී බිටු දෙකක් එකතු වෙද්දී කොහොමද ඒකේ සත්‍යතාව වගු නිර්මාණය වෙන්නේ? කොයි විදිහටද ඒකේ පරිපත්ති නිර්මාණය වෙන්නේ? සහ ඒකේ තියෙන ඔපරේෂන් එක. එහෙම නැත්නම් ඒකේ ක්‍රියාවලිය කොයි විදිහට සිද්ධ වෙන්නේ කියන එක ගැන අපි මෙතනදී පොඩ්ඩක් අධ්‍යයනය කරමු. හරි. මුලින්ම half adder එකේ එහෙම නැත්නම් මේ අර්ධාකලකේ ගණිතමය ඔපරේෂන්ස් ටික වෙන්නේ කොහොමද කියන එක පොඩි අදහසක් ගන්න. මම මෙහෙම එකක් දාලා තිනවා, බිටු දෙකක් දාලා තිනවා. මම මේකට ගන්නම් A, මේකට ගන්නම් B කියලා. එතකොට ඉන්පුට්ස් දෙක තමයි A B කියන්නේ. එතකොට ඇත්තටම අර්ධාකලකයක ආදාන දෙකයි ප්‍රතිදාන දෙකයි තියෙනවා. ආදාන දෙක අපි A B කියලා ගත්තොත් ප්‍රතිදාන දෙක මේක එකතු කිරීම සම්බන්ධවනේ. ඒ නිසා මේකේ එක ප්‍රතිදානයක් වෙනවා සම් එක, අනිත් එක වෙනවා C out එක. හරිද? එතකොට මේකෙදි බිටු දෙකක් එකතු කරනකොට බලන්නකො බිඳුවයි එකතු වුණොත් බිඳුවයි ඉදිරියට ගෙන යන බිටුව බිඳුවයි. ඒ කියන්නේ මේකේ පිළිතුර සම් එක බිඳුවයි, ඒ වගේම ඉදිරියට ගෙන යන බිටුව ඒකත් බිඳුවයි. සම් එක සහ ඉදිරියට ගෙන යන බිටුව කැරිය බිට් එක. ඒ වගේම මෙතන බිඳුවයි එකයි එකතු වුණොත් එකතුවේදී එකයි, ඒ කියන්නේ සම් එක එකයි, ඉදිරියට ගෙන යන්නේ බිඳුවයි. එකයි එකතු වුණොත් බිඳුවයි, ඒ කියන්නේ සම් එක බිඳුවයි, ඉදිරියට ගෙන යනවා එකයි. ඒ කියන්නේ අපි දන්නවා එකයි එකතු වුණාම බිඳුවයි එකයිනේ. එතනදී මේ බිඳුව තමයි සම් එක C out එක. එහෙම නැත්නම් මෙතනදී අපි කියනවා කැරිය බිට් එක 1. ඒ වගේම එකයි බිඳුවයි එකතු වුණාම එකයි ඉදිරියට ගෙන යන්නේ බිඳුවයි. ඒතර මේ විදිහට ගත්තොත් අපේ සත්‍යතාව වර්ගය අපි varieties නේද? විවිධත්වයන් එක්ක අපි කොහොමද යොදාගන්නේ? මේ විදිහට අපි ගත්තොත් ආදාන ටික බිඳුව 1 විදිහට මෙහෙම අවස්ථා කීපය නිරූපණය කරගත්තාම අපි දන්නවා බිඳුවයි එකතු වුණාම සම් එක බිඳුවයි, ඉදිරියට ගෙන යන බිටුවත් බිඳුවයි. මේ තියෙන්නේ බිඳුවයි එකයි එකතු වුණාම එකතු වේදී ලැබෙනවා පිළිතුර එකයි, ඉදිරියට ගෙන යන්නේ බිඳුවයි. එකයි බිඳුව වුණත් එකයි බිඳුවයි. එකයි එකතු වුණාට පස්සේ මෙතන ඔයා දන්නවා එකයි එකතු වුණාම බිඳුවයි, ඉදිරියට ගෙන යන බිටුව එකයි. එතකොට සම් එකට අදාළව එන SOP sum of production වල එන අගයට අදාළව අපි ලියුවොත් එහෙම මෙයාට බූලියානු ප්‍රකාශනය මෙතනින් එක වෙලා තියෙන්නේ A වල බිඳුවයි B වල එකයි. එහෙනම් A bar B. මෙතන ගත්තොත් එහෙම A B bar. හරි. එතනදී සම් එකට එනවා ප්‍රකාශනයක් මොකක්ද? සම් එකට එන ප්‍රකාශනය තමයි A bar B ධන A B bar. මේක දැක්ක ගමන් අපිට මතක් වෙනවා මොකද්ද මේ තියෙන්නේ? XOR එක නේද? XOR එකට අදාළව ප්‍රකාශනයනේ. ඒ නිසා මට මේක ලියන්න පුළුවන් A plus curve B කියලා. එහෙම නැත්නම් A XOR B. එතකොට සම් එකට අදාළ වෙන්නේ මොකද්ද? A XOR B ප්‍රකාශනය. ඊට පස්සේ අපි C out එකට අදාළව ගත්තොත් මොකක්ද වෙන්නේ? C out එකට අදාළ වෙන්නේ අපිට පැහැදිලිවම පේනවා මෙන්න මෙතනදී A තිත B නේද? AB. මේකනේ විතරනේ C out එක තියෙන්නේ මෙතන විතරනේ. ඒක බිඳුවනේ. එහෙනම් ඔන්න C out එකට එන්නේ A තිත B. එහෙම නැත්නම් AB. එතකොට ඔයාලට පේනවා මෙතන තියෙන ගේට් එක මොකද්ද? මෙතන තියෙන්නේ XOR එක. මෙතෙන් ආපුවම මොකද්ද තියෙන ගේට් එක? AND ගේට් එක. එතකොට මෙයාට අදාළව අපි ඇන්දොත් පරිපතය සත්‍යතාව වගුවට අදාළව අපි පරිපතය ඇන්දොත් කොහොමද එන්නේ? AB කියලා ආදාන දෙකක් තියෙනවා. ඊට පස්සේ XOR ගේට් එකෙන් තමයි සම් එක එන්නේ. ඔන්න මම XOR ගේට් එක අඳිනවා. එතකොට මෙතනින් එන්නේ සම් එක. ඒ කියන්නේ A XOR B. ඊට පස්සේ අපි දන්නවා AB ට අදාළව තමයි C out එක තියෙන්නේ මේ AB. ඒ නිසා මම මෙතනින් A ව ගන්නම්. සහ මෙතනින් B ව ගන්නම්. ඊට පස්සේ මෙතෙන්න මම AND ద్వාරය දාන්නම්. එතකොට මෙතන එනවා C out එක කොහොමද? A තිත B කියලා. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ අර්ධාකලකයට අදාළව පරිපත් සටහන අඳින්න පුළුවන්.
හරි බලන්න මේක මේ ඉතා කෙටි වෙලාවක් ඇතුළත ඔයාලත් එක්ක කතා කරන්න අර්ධාකලකයේ සම්බන්ධ ගණිතමය නිරූපණයක් මැතමැටිකල් ඔපරේෂන් එකක් ඒ වගේම සත්‍යතාව වගුවක් සම් එකටයි C out එකටයි බූලියානු ප්‍රකාශන දෙකක් සහ පරිපථ සටහනක් නිර්මාණය කරලා තියෙනවා.